හායි කොහොමද ඔයාලට? සර්ක්‍රාෆ්ට් සොඳුරු නවාතැනට මම අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද බලමු අපි මොකක්ද අද කතා කරන්න යන්නේ කියලා. අද කතා කරන්න යන්නේ විෂන් බෝඩ් එකක් කියන්නේ මොකක්ද කියන දේ ගැන. විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ නිකම් පින්තූර අලවපු බෝඩ් එකක් නන් නෙවෙයි. ඒක ඔයාගේ හීන මැනිෆෙස්ට් කරගන්න පාවිච්චි කරන විෂුවල් GPS එකක්. හරි. ඔයාට ඕන කරන වාහනේ, ඔයාගේ ඩ්‍රීම් ජොබ් එක, එහෙමත් නැත්නම් ඔයා යන්න ආසම රට. මේ හැමදේම ඔයාගේ ඇස් ඉස්සරහට ගේන්න පුළුවන් මැජික් එකක් තියෙනවා. ඒක තමයි විෂන් බෝඩ් එකක් කියන්නේ. හැබැයි 99%ක්ම මේක හදන්නේ වැරදි විදිහකට. අද මම කියලා දෙනවා ඔයාගේ හීන ඇත්තක් කරන පවර්ෆුල් විෂන් බෝඩ් එකක් හදාගන්නේ කොහොමද කියලා. මොකක්ද මේ විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ? විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ ඔයාට අනාගතයේදී වෙන්න ඕන දේ පින්තූර සහ වචන සමග එක තැනක නිර්මාණය කර ගැනීම. ඒ කියන්නේ ඔයාට ඔයාගේ ගෝල්ස් එහෙම නැත්නම් කරන්න ආස දේවල් එන්නේ දේවල් එක තැනකට එකතු කරලා ඔයාගේ ඇස් කැටෙන විදිහට ඔයාගේ හදාගන්න එක කියන්නේ නිර්මාණය කරගන්න එක තමයි විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ. මතකද මම කිව්වා කලින් වීඩියෝ එකේ යුනිවර්ස් එක ඇල්ගොරිදම් එකක් වගේ කියලා. ඔයා නිතරම මේ පින්තූර දකිද්දී ඔයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට ඔයා සිග්නල් එකක් දෙනවා මට මේක අවශ්‍යයි, මට මේක ඕනි කියලා. එතකොට යුනිවර්ස් එක ඒ දේවල් ඔයාට දෙන්න පටන් ගන්නවා. හරි. අපි දැන් බලමු විෂන් බෝඩ් එකක් හදන පියවර 3. පළවෙනි පියවර තමයි පැහැදිලි බව. ඒ කියන්නේ මුලින්ම ඔයාට ඕන මොනවාද කියලා හරියටම තීරණය කරන්න ඕනේ. මට සල්ලි ඕනේ. මට සල්ලි අවශ්‍යයි කියනකට වඩා මට මේ වගේ කාර් එකක් ඕනේ. මට මේ වගේ ලස්සන ගෙයක් ඕනේ. මට මේ වගේ ලස්සන රූම් එකක් ඕනේ. මෙන්න මේ වගේ දේවල් ඔයාගේ හිතේ හරියටම ක්ලියර් කරගන්න ඕන මොකක්ද ඔයාට අවශ්‍ය කියලා. මට මේ වගේ කාර් එකක් ඕනේ. නැත්තම් මට මේ වගේ ගෙයක් ඕනේ. මට මේ වගේ රූම් එකක් ඕනේ කියලා නිශ්චිත වෙන්න ඕනේ. ඒ වගේම පියවර 2 තමයි select visuals. අපි පින්තූර තෝරගන්න ඕනේ. ඔයාට පින්තූර තෝරගන්න පුළුවන් Pinterest හා Google ගිහිල්ලා ඔයාගේ ඩ්‍රීම් වලට, ඒ කියන්නේ ඔයාගේ හීන වලට 100%ක් සමාන පින්තූර හොයාගන්න පුළුවන්. පින්තූරය දැක්කම ඔයාට ඒක ලැබුණා වගේ සතුටක් දැනෙන්න ඕන. හරි. අපි බලමු පියවර 3 ප්ලේස්මන්ට්. තියෙන තැන. මේක හදලා තියෙන තැන. මේක හදලා කබඩ් එකක් ළඟ හරි කබඩ් එකක් ඇතුලේ හරි පේන්නේ නැති තැනක හරි තියලා වැඩක් නැහැ. ඔයා උදේ නැගිට ගමන් සහ ඔයා නිදාගන්න කලින් දකින්න තැනක මේක තියන්න ඕනේ. මේක අලව ගන්න ඕනේ. ඒක ඔයාගේ ෆෝන් එකේ වෝල්පේපර් එක උනත් ප්‍රශ්නයක් නැහැ. මේ පියවර 3 තමයි අනිවාර්යයෙන්ම විෂන් බෝඩ් එක තිබිය යුතු දේවල්. මට තව දෙයක් කියන්න ඕනේ. පින්තූර දකින්න එක විතරක් මදි. ඒ පින්තූර දකින්න හැම වෙලාවකදීම ඒ දේ දැනටමත් ඔයාට ලැබිලා තියෙනවා කියලා ෆීල් එකක් ගන්න ඕනේ. ඔයාට ඒ දේ දැනටමත් ලැබිලා තියෙනවා කියලා ෆීල් කරගන්න ඕනේ. ෆීලිං එක තමයි මැනිෆෙස්ටේෂන් වල ඉන්ධන වෙන්නේ. ෆීලිං එක තමයි මැනිෆෙස්ටේෂන් හරියටම වැඩ කරන්න පටන් ගන්නේ. හරි. දැන් ඔයාලා දැනගත්තනේ කොහොමද මේ විෂන් බෝඩ් එකක් හරියටම හදාගන්නේ කියලා. ඉතින් ඔයාගේ පළවෙනි විෂන් බෝඩ් එක අතම හදන්න පටන් ගන්න. ඔයා එකට මුලින්ම එකතු කරන පින්තූරය මොකක්ද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ ජීවිතේ ලෙවල් අප් කරන වීඩියෝස් දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න.
එහෙනම් අදට මම ගිහිල්ලා එන්න. ඔයාලට ආයෙත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් එක්ක ආයෙත් හම්බ වෙමු.